නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනිස්සිතෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනිස්සිතෝ නම් වනසේක. නිස්ෘත නොවූයේ යමෙකු විසින්ද හෙතම අනිස්සිත නම් වන බවයි සඳහන් වන්නේ. පුද්ගලයන් හෝ ධර්ම හෝ අල්වා නොගන්නේ අනිස්සිත නම් වන බවයි හඳුන්වන්නේ. පුද්ගලයන් හෝ එක් ධර්මතාවයන් අල්වා නොගන්නා සිත් ඇත්තේ යමෙකුටද හෙතම අනිස්සිත නම් වශයෙන් වර්ණනා කෙරෙනවා. කුමක්ද මේ නිශ්චය වශයෙන් හඳුන්වනු ලබන්නේ? අල්වා ගනු ලබන දෙයයි. දැඩි ලෙස ග්‍රහණය කරගන්නා වූ දෙයයි. තණ්හා දිට්ඨි යන මේ දෙආකාරයෙන් අල්වා ගනු ලබනවා. භාග්‍යතුන් වහන්සේ අභිසම්බෝධියට පත්වීමෙන් අනතුරුව 108 වැදෑරුම් වූ තෘෂ්ණාවත් දෙසටක් වූ ඒ දෘෂ්ටි ස්වභාවයන් සියල්ල මුදාලන්නට යෙදුණා. අතහර දමන්නට යෙදුණා. මේ අනුව ඒ 108 වැදෑරුම් තණ්හාවත් දෙසටක් වූ දෘෂ්ටි ස්වභාවයනුත් භාග්‍යතුන් වහන්සේ අතහැර දමන නිසා රාගාදී බන්ධන වශයෙන් නොබැඳුණු නිසා භාග්‍යතුන් වහන්සේ අනිස්සිතෝ නම් වන බවයි සඳහන් වන්නේ. සාදු සාදු. අනිස්සිතෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.